මාත් එක්ක තරහද පුතේ? එහෙම කියන්න එපා තාත්තේ. මට සමාව වෙන්න. මම ඔයගොල්ලන්ගෙන් සමාව ගන්නවා. ඒත් ඔයගොල්ලන්ගෙන් කිසි දෙයක් කරන්න බැහැ. දිනේ untuk diberlakukan. Anju itu akan ada berhenti permen. Kamu dah jangan dulu. Tate. Sebelah yang menurut kepala ni. Wedan akar kardo rahim karena nami, bukan ni putih, kamu dah ingat no? Tate, pada satu saya yang dah putih. Kau belum mati kita rahanan.
තාත්තේ මම ඔයාට පොරොන්දු වෙනවා. අපේ පරම්පරාවේ වටිනාකම් ආරක්ෂා කරගන්න. මගේ නංගිලා දෙන්නට ඔයත් අම්මත් නැති පාඩුව තනිකම මන් දැනෙන්න ඉඩ දෙන්නේ නෑ තාත්තේ. තාත්තේ ඔයා කිව්ව දේවල් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ජීවිතේ තියෙන දුක් වෙන්නවත් අඬන්නවත් නෙමෙයි. ජීවත් වෙන්න. ඔයාගේ මරණය ගැන අඬලා ඔයාටවත් නංගිලටවත් දුකක් දෙන්න මං කැමති නැහැ. මං නංගිලගේ හැම බලාපොරොත්තුවක් මිෂ්ඨ කරනවා. ඒගොල්ලන්ට ජීවිතේ කවදාවත් පරාද වෙන්න මං ඉඩ දෙන්නේ නැහැ. කවදාවත්ම. නෑ හොඳ ජොබ් එකකට ඉන්ටර්විව් කෝල් කළා. මම යන්න ඕනේ. එතන ඇඩ්‍රස් එක තියෙන්නේ මේකේ. මොකද්ද මේ වැඩේ? ඔයා කොහොමද අපේ ගේ ගැන පත්තරේට දැම්මේ? වාඩි වෙන්න. මං ආවේ වාඩි වෙන්න නෙමෙයි. ඔයා කොහොමද මේක පත්තරේට දැම්මේ? මම මිස්ටර් වීරසේකරගේ දුවනේ. ඔව්. දුව තාත්තගේ මරණ ගැන මට කනගාටුයි. ඒත් මොනව කරන්නද? මට මේක අකමැත්තෙන් හරි පත්තරේට දාන්න සිද්ධ වුණා. දුව දන්නේ නැහැ. වාගේ තාත්තා මොහාන් රාමනායකගෙන් අවුරුදු ගාණක් තිස්සේ ණයට ගත්තා. ඒ මුදල් එකතු වෙලා සෑහෙන මුදලක් වෙලා. දැන් ඔයාලා කොහොම හරි මේ මුදල ගෙවන්න ඕනේ. මම ඔයාලට යෝජනා කරන්නම් දෙක කරන් තියෙන්නේ මෙච්චරයි. එක්කෝ මිස්ටර් මොහාන් රාමනායකට විරුද්ධව උසාවියේ නඩුවක් දාන්න. එහෙම නැත්නම් ඔයාලගේ යාළුවටම විකුණලා එයාගේ ණය මුදල කපාගෙන ඉතුරු මුදල එයා ඔයාලට ගෙවන්න ලෑස්ති. තව එක වැදගත් දෙයක් තියෙනවා. ඔයාලගේ තාත්තා මගේ ළඟ දෙයක් කියලා තියෙනවා. ඒක ඔයාලට කරදරයක් වෙච්ච වෙලාවක දෙන්න කියලා කිව්වා. මේක අපේ ගේ. ඒක කාටවත් අයිති වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. නඩුව කවදද අහන්නේ? ඒක උසාවියේ තීරණය කළා. පාට සිතාවසි මගෙන් දැනුම් දුන්නා. දුවේ මේ ලියුම ඔයා අතටපත් වෙද්දි මං ඔයාලගෙන් ඈත් වෙලා ගිහිල්ලා. ඔයාලගේ අම්මා මැරුණට පස්සේ මට ඔයයි නංගිලා දෙන්නයි වෙනුවෙන් යමක් කරන්න බැරි වුණාට සමා වෙන්න. අපේ නැති බැරි වෙලාවට මම මොහාන් රාමනායක මහත්තයාගෙන් ලොකු ණය මුදලක් අරන් තියනවා. දුවේ මට එක්ක පියව ගන්න බැරි වුණා. ඔයාගේ අම්මා මට හැමදාම කියලා තියෙන දෙයක් තමයි අපි දෙන්න මැරුණු දවසක ඔයයි නංගිලා දෙන්නයි කොළඹ යන්න ඕනේ බව. නැති බැරි වෙලාවකට කෙනෙක් ඔයාට උදව් නොකර ඉන්න පුළුවන් දුවේ. ඒත් මම මේ කියන කෙනා ප්‍රතාප් ගජසිංහ මහත්තයා. ඔයාලට උදව් කරයි. එයා ඔයාගේ සීයාගේ පරම්පරාවට සම්බන්ධ කෙනෙක්.
අක්කේ ඒ කියන අපිට මේ ගෙදර දාලා කොළඹ යන්න වෙනවද? ඔව්. නෑ කොහොමවත් යන්නේ නෑ. මේ ගේ දාලා කොහෙවත් යන්නේ නෑ. මම්මා ගියා. ඊට පස්සේ තාත්තා ගියා. දැන් අපිට මේ ගේත් නැති වෙන්න යන්නේ. අක්කේ මේ ගේ දාලා අනිවාර්යයෙන්ම යන්න ඕන කියලා කියන්න එපා. මම දන්නවා. දවසේ කොහෙද දෙන්නත් යයි මාව දාලා. ඉතින් යන්න. මට බෑ කොහොමවත් යන්න. දිනු මේ අහන්න. අපේ ගේ තාම විකින්ලා නැහැ. උකස් කරලා විතරයි. ඒකටත් නඩු යනවනේ. අපේ ගේ කුස බේර ගන්න නම් සල්ලි හොයන තම ක්‍රමේ කොළඹ යන එක. ඒක නිසා අපිට කොළඹ යන්නම වෙනවා. කවුද දන්නේ මිස්ටර් ප්‍රතාප් ගර්සිංහ අපිට උදව් කරයිද කියලා. දිනු අපි අපේ ගේ බේර ගමු. අපිව වෙන් කරන්න කාටවත් බෑ.